හලෝ යාළුවනේ කොහොමද ඉතින් මම මීට අවුරුදු 3කට කලින් මගේ පිස්පොන්ඩ් එකේ වීඩියෝ එකක් දැම්මා. ඒක තමයි වැඩියම්ම views ගිහිල්ලා විච්ච වීඩියෝ එක. ඉතින් අවුරුදු 3ක් තිස්සේ මම කිසිම පාලනයක් කරුවේ නැහැ. කිසිම දෙයක් කරුවේ නැහැ. ඉතින් ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා තමයි වීඩියෝ එක දැන් දාන්නේ. ඒක තමයි මගේ කලින් දාපු වීඩියෝ එක තමයි වැඩියම්ම views විච්ච වීඩියෝ එක මගේ YouTube channel එකේ. ඉතින් ඒ හින්දා මම ආයෙත් පෙන්නන්න ඕනි කියලා හිතුණා අපේ යාළුවන්ට. එහින්දා වීඩියෝ ඉවරනකම් බලන්න. ඉතින් ඒකේ මොනවද වෙලා තියෙන වෙනස්කම්, ඒ වගේ මාළු ඉන්නවද, මාළු මැරිලාද, මොකක්ද වෙලා තියෙන්නේ කියලා අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. රයිට් එහෙනම් අපි යමු මාළු විල බලන්න. මේ තියෙන්නේ මම කලින් පෙන්නපු මාළු විල. මේකට කවුරු හරි ඕලු පැලයක් ගෙනත් දාලා මල් තුනක පිපිලා දෙන ලොකු ඕලු ගහක් ඇදලා මේ තියෙන රම්පේ මම පොඩි පැලයක් හිටවපුවා ලොකුවට පඳුර ඇදී. මේ තියෙන විශේෂකම ඔයාලා දන්නවා ඇතිනේ. මේවා ජලයේ තියෙන pH එකේ පාලනය කරන්න ලොකු ගොඩක් වැදගත් වෙනවා. කලින් හිටපු සාරිගප්පි, ප්ලේටි, මාළු පැටවු ටික නෑ ඒ විදිහටම ඉන්නවා. ඉතින් එයාලා අවුරුදු 3ක්ම ඉඳලා දිගටම එයාලගේ දිග පරම්පරාවක් වෙන්න ඉතින් මෙතන මේවා ඉන්නේ දැන්. මේ ඉන්නේ බලෙන් ආපු කට්ටිය රජා වගේ ඉන්න හැටි විතරක්. කලින් වීඩියෝ ගාලා බැලුවා නම් මතකයි. ඉතින් මම කලින් ගෙනත් දාපු පාක්කු, කැට් ෆිෂ්, ඒ වගේම යෝදුග්‍රාමියෙක් මේක හිටියා. ඉතින් උන් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලමු අපි. ඕලු කොල් ටික පොඩ්ඩක් ඇහැට මෙහාට කරලා බලමු. මම මේකේ කලින් ඉන්නවා දැක්කා මේ යෑම් ග්‍රාමියෙක්, යෝදුග්‍රාමියෙක්. ඉතින් තමයි මේ හොයන්න කොහේ වුණාද කියලා හොයාගන්න බෑ. පොළ ටික අස්සේ කොහරි ඇංගිලා ඇතිව කවර ගෙඩියා වගේ. දැන් ඉතින් ගොඩක් ලොකු වෙලා තියෙනවා හිතන්නේ. ගොඩක්ම ලොකුයි. ඒකින් තමයි මම ඔයාලට වැඩිම මේ විශේෂ මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ කියලා හිතුනේ. ඇත්තටම ජෑම් ග්‍රාමිය අවුරුදු 45ක් විතර ජීවත් වෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් ගොඩ කාලයක් ජීවත් වෙනවා. මෙන්න මෙතන ඉන්න හොරා අස්සටම රිංගලා ඉන්නේ මේ රම්පේ පඳුර අස්සට. ඇටැක් කරයිද දන්නෙත් නෑ. මුන් හපන්නා මම දන්නේ නැහැ හපනවාද කියලා. හැබැයි පොඩ්ඩක් පරිස්සමෙන් තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේ අල්ලන්න කියලා බැලුවා. අල්ලන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. මේ ඉන්නේ එයා තමයි කිලෝ 5ක් විතර වරයි මෙයා. මට හිතෙන විදියට නම් ඊතරම් සයිස් මේ පැත්තට එනවා. බලමු. උනත් නෑ එහෙම මෙහෙන් දාලා ඌ යනවා. ඉතින් හොයාගන්නත් බෑ. ඊට බහින්න උනා මු එහෙම හොයාගන්න. මීන් ලෑල්ල වරෙන් පුතා එළියට. ඕම ඉතුම්. මෙන්න අල්ලන්න බෑ. මාවනේ අත් දෙකෙන් අල්ලන්න ඕනේ. ඒකෙන් කැමරාව ආයෙ මාරු වුණා. ඉස්සරම් අතට හුරුලා හිටි. දැන් නම් මොනකොල්ල අල්ලන්න බෑ. මේ මොකද හරි බය වෙලාද මන් දන්නේ නැහැ ඉන්නේ. පොඩ කාලෙකින් කවුරුවත් අල්ලලා අරගෙන මේක නැතිනම් තමයි මෙච්චර මේ සැර මේ පොඩ්ඩ අස් කළවත් මොකුත් නැහැ. ඉතින් ඒ වුණාට ස්වභාවික විදිහට ඒක තියෙනවා. කොහෙන් හරි ඉස්සලා ගන්නට මාරු වෙනවා. දන්නවා ඔගේ ඒරියා එකනේ මේක අවුරුදු 3ක් හිටපු දෙන. ඉස්සර අතින් අල්ලලා අතර ගත්තාම එහෙම ඉන්නව හෙල්ලෙන්නේ නැතුව. දැන් නම් ඒ වගේ කරන්න බෑ මං හිතන්නේ. මට හිතෙන්නේ මු අල්ලන එක සිහිනයක් පමණයි වගේ. හරියන්නේ නැහැ පුතා. අපි යන් දෙවෙනි ඔප්ෂන් එකට. මෙන්න මේ වගේ බාස්කට් එකක් ගෙනා මේකට අල්ල ගන්න පුළුවන් වේද බලන්න. බලමු try එකක් දීලා හැංගෙන්නේ අර මුල්ලේ තමයි. දාලා ගමු. අල්ට බැලලා තා පොඩ්ඩෙන් මඩේ නාන්න වෙනවා. කොහොම අමාරුවෙන් බේරුනේ. ඔන්න දාලා පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. අල්ල ගන්න ලයින් එක ගහ ගන්න. දැන් අල්ලන්න හිතිලා තියෙන්නේ. මොකද මුත්තේ මේ යනවා. කරපු වදේ හින්දා අනිවාර්යෙන් අල්ලා බලන්නම හිතෙනවා. රයිට් එකෙන් අල්ලගත්තා මගේ අර බේසමට. බලමු ඔයාලා ගාවට ගේන්න පුළුවන් වේද කියලා. හැබැයි දඟලනවා ටික ටික. පණිවිඩ දන්නෙත් නෑ මොකන වේද කියන්නත් බෑ. සයිස් එක පේනවනේ. බේසම එකක් ඉන්නවා. මෙල්ල කරන්න බෑ. ඉතින් දඟලලා යන්නම තමයි බලන්නේ. ඉස්සර වගේ ඉන්නේ අවුරුදු 3කට පස්සේ ඉතින් මේ වගේ අල්ලන්නේ. ඒ හින්දා ගොඩක් බය මං හිතන්නේ ඉන්නේ. මොකද පොඩ්ඩ අඩු කරලා වලට අල්ල පෙන්නන්න තමයි අයිඩියා එක. මාත් වල මැදට මල කෙලියක් වෙයිද දන්නේ නැහැ. හැමිට ගමු බලන්න. අම්මට උඩු පැන්න. ආයෙත් පැන්න වලට ආයෙත් මුල ඉඳලා පටන් ගන්න වෙනවා. මොයකත් එක කරන්න බෑ මේක. දෙවෙනි වතාවට ෂේප් එකේ බේසමට අල්ලගත්තා. මෙතන බලමු අම්මට උඩු ආයෙ පැන්න. තව පොඩ්ඩෙන් මාත් වලින් මල කෙලියයි. තුන්වෙනි වතාවටත් ඔන්න ඇල්ලුවා. මේ පාරවත් බලමු පෙන්න පුළුවන් කියලා. වලත් දැන් නිකන් මහ බුර වෙලා කැඳහැලි වගේ වෙලා තියෙන්නේ. මේක නවුලන්නේ පොඩි වෙලාවක් කරනකොට හරින වතුර පොඩ්ඩක් උඩින් එනවා. මේ ඉන්න මෙච්චරලා වදදීපු ඩයල් එක වේනවනේ සයිස් එක. අවුරුදු 3කට පස්සේ තමයි මේ මෙච්චර ලොකු වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මු කිලෝ 5 නම් තියෙනවා අනිවාර්යෙන්. ලොකු යෝදුග්‍රාමයක්. ඉතින් මු විතරයි දැන්ට ඉතුරුලා තින්නේ. අනිත් ඔක්කොම මැරිලා තින්නේ. අවුරුදු 3ක් කොහම හරි ඉඳලා තිනවා. අම්මට උඩු ආයෙ පැන්න
නම් බෑ මුකුත් කරගන්න මේ අර එහෙම මුකුත් වෙලා නෙවෙයි මේ හේත් එක මම ඉන්න ඉස්සෙල්ලතරම ඉන්න හැබැයි මේ පේනවනේ සයිස් එක සෑහෙන බරක් තියෙනවා දැන් ඵලයන් දැන් වදුන්නේ නැති එහෙනම් අපි වෙනත් දවසේ වීඩියෝ එකකින් හම්බෙමු